හෙලෝ ගයිස්, මේ වීඩියෝ එකේ තියෙන්නේ ගාල්ල කැන්සර් හොස්පිටල් එකට අපි දීපු දානයක් ගැන. 2021 දෙසැම්බර් 5 වෙනිදා තමයි අපේ තාත්තගේ තාත්තා නැති වුණේ. ඉතින් එයා ඒ දවසේ ඉඳලා හැම අවුරුද්දෙම දෙසැම්බර් 5 වෙනිදා ගාල්ල කැන්සර් හොස්පිටල් එකට රෑ දානි වාරගෙන තියෙනවා. ඉතින් ඔන්න මේ අවුරුද්දේත් හැම අවුරුද්දෙම වගේ අපි හැමෝම එකතු වෙලා දානි දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේ අවුරුද්දේ දානෙ දෙන්න දවස් 2කට කලින් තමයි අපේ තාත්තගේ අම්මත් නැති වුණේ. ඉතින් අපි ප්ලෑන් කරන් ඉඳපු ගොඩක් දේවල් අපිට ඒ විදිහටම කරගන්න බැරි වුණා. ඒ වුණාට අපේ තාත්තට ඕනි වුණා මේ දානෙ කොහොම හරි එයාගේ අම්මටයි තාත්තටයි පින් පිණිස අනිවාර්යයෙන්ම කැන්සර් හොස්පිටල් එකට දෙන්න. කලින් අවුරුදුවල නම් කැන්සර් හොස්පිටල් එකට දානි අරන් යනකොට පාර්සල් කරලා තමයි අරන් යන්න ඕනි. ඒ වුණාට දැන් පොලිතින් භාවිතය අවම කරන්න කියලා රජයෙන් කියලා තියෙන නිසා කැන්සර් හොස්පිටල් එකේ පාර්සල් කරපු කෑම බෙදන්න දෙන්නේ නැහැ.
අපේ පවුලේ කාගේ හරිම විශේෂ දෙයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් අපේ පවුලේ ඉන්න හැමෝම අනිවාර්යෙන් ශ්‍රමදායකත්වය දෙන්න කොහොම හරිම එකතු වෙනවා. ඉතින් හැම අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් අපේ පවුලේ ගොඩක් අය මේ දාන දෙන්න අපිට හුඟක් උදව් කරනවා. ඉතින් මේ හැමෝටම මම මේක අවස්ථාවක් කරගන්නවා බොහොම ස්තුතියි කියන්න. කොච්චර කරදර බාධක මැද වුණත් අපිත් එක්ක හැමදාමත් මෙහෙම ඉන්නවට. ඉතින් හැමදාමත් මේ වගේ පුණ්‍ය කර්ම කරන්න මගේ තාත්තටයි අම්මටයි වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා. නිරෝගී සුවය ලැබේවා. වාසනාව උදා වේවා. මේ ලෝකේ පිළිකා රෝගින් පීඩා විඳින සියලු සිත් සතන් සුවපත් වේවා. මගේ ආච්චි අම්මාටත් සිය තාත්තාටත් නිවන් සුව ලැබේවා.